PlayStation එක අන්බොක්ස් කරන්න යන්නේ. මේක මම කැමරා එකකින් ගත්තේ. ඉතින් මේ වගේ තමයි බොක්ස් එක තියෙන්නේ. මේ බොක්ස් එකේ ඉස්සරහ පැත්තේ PS5 කියලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ ළඟදී ආපු ගේම්ස් ටිකක ෆොටෝස් තියෙනවා. ඉතින් තාම එක ගේම් එකක් මම ගාව නැහැ ගන්න ඕනේ ඉස්සරහට. ඊට පස්සේ බොක්ස් එක ඇතුලේ Type C කේබල් එකක් තිබුණා. මේක මොකටද කියලා මුලින් හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ තිබුණා පොඩි කෑලි වගේ පැකට් එකක් දාලා ඔකට කයි කරනවාද කියලා ඉදනම් හිටියේ නැහැ. ඊට පස්සේ මේකේ HDMI කේබල් එක, ඊළඟට පවර් කේබල් එක, ඊට පස්සේ තමයි මේකේ කන්ට්‍රෝලර් එක තියෙන්නේ. ඉතින් පළවෙනි වතාවට තමයි මේ කන්ට්‍රෝලර් එකක් අතට ගන්නේ. පුරුදු විදිහට හිටියා කවදාවත් මේකක් අල්ලන්නේ නැතුව කොච්චර ශ්‍රී ලංකාවේ හම්බුණා. ඉතින් මේක මම හිතුව වලට වඩා ගොඩක් බරයි. පස්සේ බලමු මේක කොහොමද කියලා. ඒ වගේම අර Type C කේබල් එක මේකේ charge කරන්න තමයි අපිට වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඩොකියුමන්ට්ස් එකක් තිබුණා. මේවා මේ එකක්වත් තේරෙන්නේ නැහැ. කොහොම ජපන් භාෂාවෙන් තිබ්බේ. ඊට පස්සේ තමයි PlayStation එක මම උඩින් ගන්න හිතුවට ඒක එහෙම උඩින් ඇදලා ගන්න ඉඩයක් නෑ. මම හිතුවට ගොඩක් බරයි ඒක. පස්සේ මෙන්න මේ වගේ ඔතලා තියෙන්නේ මේක. මම හොස්ටල් එකේ ඉඳලා තමයි මේක මේ අන්බොක්ස් කරන්නේ. අරන් ඇවිල්ලා ඉතින් ගෙදර යනකල් ඉඳලා ඉවසන් ඉන්න බෑ එහෙම. මේ සෑහෙන අසාවියට ප්‍රයක් ගත්තට පස්සේ ඒක තියලා බලන් ඉන්න බැරි හින්දා මේ ගෙනාපු දවසේම අන්බොක්ස් කරලා බලන්න යන්නේ. මෙන්න මේ විදිහට තමයි PlayStation එක ඒකට තියෙන්නේ. මේකේ ඉස්සරහ පැත්තේ තියෙනවා USB port සහ power button එක. ඊට පස්සේ තියෙනවා power socket එක. ඊට පස්සේ HDMI network port ඒ වගේ දේවල් ටික. ටේප් කැල්ලක් අහලා තිබ්බා. හරි පරිස්සමට ගලව ගත්තා. ඊට පස්සේ මේකේ පවර් කේබල් එක ඉවලා තිබුණ එක ගහන්න තැනක් හොස්ටල් එකේ තිබුණේ නැහැ. ඊට පස්සේ මම ගාව තිබුණා. ඒ වුණාට ඒකට ගැලපෙන වෙන කේබල් එකක්. ඉතින් ඒක හයි කරලා HDMI එකත් මොනිටර් එකට ප්ලග් කරලා මෙන්න මේ විදිහට තමයි මේක ඔන් කරගන්නේ. ඒතර ඔන් කරාට පස්සේ ඊට මුලින්ම මේකේ සෙටප් එක තමයි කරගන්න තියෙන්නේ. මුලින්ම අපි කන්ට්‍රෝලර් එක USB කේබල් එකෙන් ප්ලග් කරන්න ඕනේ PlayStation එකට. මේකේ බැටරි තිබුණ නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් charge වෙනකල් ඉන්න වුණා. ඊට පස්සේ මේක ඉස්සරහා අර තියෙන PlayStation button එක තියෙන logo එකක් කියලා. ඊට පස්සේ තමයි දැන් එක button එක කියලා. ඒක press කරාට පස්සේ තමයි ඊළඟ step එකට ගියේ. ඊට පස්සේ මේකේ තියෙන අර controllers වලින් අපි language එක select කරගන්න ඕනේ. ඉතින් මේක දැන් non සිංහල එහෙම දැම්මොත් එහෙම අපිට හොයා ගන්නවත් හම්බෙන්නේ නැහැ. මේකක් ඇත්තෙත් නැහැ මේකේ. ඉංග්‍රීසි තමයි ලැන්ග්වේජ් එක විතර දාගත්තේ. අපි සාමාන්‍යයෙන් මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලදී ඉංග්‍රීසි United States version එක තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකට Wi-Fi connect කරගන්න ඕන. මේක තමයි තිබුණ අමාරුම step එක. මොකද password එක type කරන්න අකුරෙන් අකුර ගිහින් type කරන්න ඕනේ. මම ඒක skip කරා. ඊට පස්සේ මේකේ screen එකට ගලපෙන්න අපි මේක අඩු වැඩි කරගන්න ඕනේ. මේ විදිහට setup කරාම ඊළඟට මේකේ colors හදා ගන්න ඕනේ screen එකට ගැලපෙන විදිහට. ඉතින් මේ තියෙන්නේ ඒ ස්ටෙප්ස් ටික. එතකොට ඒකේ white එක dark එක අපි අපිට ගැලපෙන විදිහට හදා ගන්න ඕනේ. ඊපස්සේ අපි කොයි වගේද play කරන්න කියන එක power efficient ද ඒ වගේ දේවල් ටික setup කරගත්තාම play නම අහනවා. ඒක තමයි ආපහු අමාරු වැඩේ. අකුරෙන් අකුර ගිහිල්ලා නම type කරන්න ඕනේ. controller එකත් හුරු නැති හින්දා තෑහෙන අමාරුවෙන් කොහොම හරි නම type කරගත්තා. ඊට පස්සේ accept දුන්නාට පස්සේ අපිට යන්න පුළුවන් ඉස්සරහට. මේ විදිහට PlayStation එක on වෙනවා. පස්සේ ඉතින් පොඩ්ඩක් මෙනුස් ටික හැරම හැර ඔබලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. කිසිම දෙයක් ඉතින් නැත්තේ නෑ තාම ගත්ත විතරනේ. උහුම බල යනකොට මෙන්න එකපාරම අප්ඩේට් එකක් ආවා. මේ අප්ඩේට් එක දානකල් එයා කියලා තිබුණා skip තිබ්බට ඊළඟ ස්ටෙප් එකේදී ආයෙත් අප්ඩේට් කියලා තිබුණා. ඉතින් මේ අප්ඩේට් එක ගියාට පස්සේ කොහොමද කියලා අපි පස්සේ බලමු.